කොහොමද මගේ රත්තරයි යාළුවනේ ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Minecraft random loot mod gameplay එකක්. ඉතින් යාළුවනේ චුට්ටකින් මුන් හරිම ලස්සනයි නේද? චුට්ටයින මම ටක් ගාලා මුන් මරන්න. අපිට ඉතින් කතා කරන්න දෙන්නෙත් නෑ මුන් ඇවිල්ලා වද දෙනවා. මුන් හරිම ලස්සනයි. මුන් ගෝවන් ලව්ලි ගාලා තමයි මෙච්චර ලස්සනලා ඉන්නේ. ඉතින් යාළුවනේ අද මම ගෙනල්ලා තියෙන්නේ Minecraft random loot කියන mod එක. ඉතින් යාළුවනේ මේ mod එක මම ගත්ත නිසාවත් මම subscribe කරන්න. ඉතින් අඩෝ මේ මොකද මේ? එහෙනම් මට අපි මස් කෑල්ලක් දෙමු. කාලා. අඩේ මට මුගේ මස් කන්න බෑද? එහෙනම් ඉතින් මරණයම තමයි. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හෙලෝ ඉතින් යාළුවනේ අපි වර්ල්ඩ් එකට ගැම්මට ආවා. ඉතින් යාළුවනේ වර්ල්ඩ් එක තියෙනවා. ඉතින් රැන්ඩම් ලූට් තමයි මොකක් ඇඩුවා සුපිරිවඩුවා. ඉතින් යාළුවනේ මට මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක චුට්ටක් ලැග් වෙනවා ඒක ගණන් ගන්න එපා. ඉතින් අපි අපේ පළවෙනි බ්ලොක් එක කඩලා බලමු. මොනවා හම්බෙයිද කියලා දන්නේ නැහැ. මම මේක අපි කඩලා බලමු. මොකක්ද බං ඉතින් මම බ්‍රේකින් ඇනිමේෂන් එකක් දාලා තියෙන යාළුවනේ. අඩෝ තිත්තියෙක් බං තිත්තියෙක් කො තිත්තියා. අදාළ නැහැ තිත්තියව ගණන් ගන්න නැතුවම අපි තව මොකක් හරි එකක් කඩමු. අපි වෙන්න මේ කඩමු යාළුවනේ. මේ මොකෙද්ද යාළුවනේ මේ අඩෝ දැන් මට බ්ලොක් මයිනින් කරන්න බෑ පේනවනේ. හරි ෆෙට් එක දුන්න අර මල යකා. දුන්නකෝ ඊතලයි. අඩෝ මේ දුන්නේ මෙව්ව බලන්නකෝ. අපිට මේ මෙව්ව කඩුව හැකි. මේ මොකද? අපිට ඔටෝ ෂීල්ඩ් එක. අපි ෂීල්ඩ් එකක් දාගමු යාළුවනේ. දැන් සුපර් ෂීල්ඩ් එකක් එහෙම තියෙනවා ගැම්මට ඉතින්. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් guys අපි තනකොළ කඩ තමයි ඉන්න වෙන්නේ. දැන් බ්ලොක් මයිනින් කරන්න බෑ නේද? මොකද ඔයගෙ කාවනේ. මොනවද මේ හම්බේ? අඩෝ full diamond නාමර්. අඩෝ මේ බලංගෝ. අපි ඒව අතට අරගෙන දාගමු. අඩෝ අය ෆුල් ඉන්චාර්ජ්මන්ට් සුපිරි ඉන්චාර්ජ්මන්ට් ටිකක් තියෙනවා ගැම්මට ඉතින් යම් බලන්න උඩට යම්. අඩෝ මේක සුපිරි මම මේක සීරියස් එකක් විදිහට ගේන්නේ නැහැ. මේක සීරියස් එකක් විදිහට ගේන්න පුළුවන් මොඩ් එකක් ගන්න. මොකෙද වමු අදාළම නෑ. අඩෝ මෙහෙන් යන්නත් බෑ කොටුනොත් එහෙම බ්ලොකුත් නෑ මං ගාව. මෙන්න මෙතන කඩන්නේ වගේක් තියෙනවා. අපි ඒකට කඩමු. මොනවද හම්බුන්නේ නේද? ආනේ මං ගාව මට බ්ලොක් එකක් හම්බුණානේ. මේ බ්ලොක් කැලෝනේ. අය බ්ලොක් ප්‍රශ්නෙත් ඉවරයි ඉතින් ගැම්මට ලයික් කරලා මේ මොකෙද්ද බම් මේ? උට අපි විදිමු මේක. අය වන් ෂොට් ඉවරයි යාළුවනේ. මොනවත් හම්බෙන්නේ නැද්ද වටින බාණ්ඩය? කොළ වගේක් හම්බෙලා තියෙනවා. මේ බ්ලොක් දැන් නදින්නේ බම් බ්ලොක්. වැඩි වැඩ කරන්න යනවනේ ඉතින් මමත්. ඉතින් යාළුවනේ ඊළඟට ගේන්න ඕනේ ගේම් එක. කමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න. දැන් නම් මැරෙනවා වගේ සීන් එකක් තියෙන. අවුලන්නේ මේ ආමර් නිසා. දෙයියන්ගේ සරණයි. යකෝ ආමර් තියෙන පළියටත් ඉතින් මම යන දිහා බලන්න. මට ඩර්ට් හම්බුණා. යකෝ බ්ලොක් නදින් දැන්න. මාළුවෙක් ඉන්නකම්. ශල්ක බ්ලොක් කියන්නේ. ශල්ක බ්ලොක් එක අපි කඩාගමු. පිකෑස් යන්නන්නේ අතින් කඩාගමු. ඕලන්නේ එක මට අනාගතයේදී අවශ්‍ය වෙයි කියලා මං හිතනවා. අඩෝ කැඩෙන්නේ නැද්ද? මං හිතන්නේ නැතින් කඩන්න පුළුවන්. අඩෝ මට කඩන්න බෑනේ. මමත් මෝඩයිනේ මට. මේ මොකද්ද? අප්පෝ ඒක නම් දාන්නේ. ඒක දැම්මොත් අය ගලවන්න බෑ. අඩෝ ඉලයිට්‍රා එක. ඉලයිට්‍රා සිරාවනේ. අනේ රොකට් දෙන්නකෝ. යාළුවනේ රොකට් අනේ මේ මොන යකෙද්ද මේ? මල් බලන්න වැඩ.
ඔයා කවුද? අනේ මේ මං ආස සතෙක් ඉන්නවා යාළුවනේ. ඒ සතාව ගන්න මට බෑ. බගට්ටයක් ඕනේ. එක බඩු හම්බෙන. ඒ පික් එක හම්බුණා. What the man? මම බීඩ්‍රොක් එක කතින් තිබ්බ දැක්කද? මේ ගාච්චිගේ මුඩ්ඩයන්. හරි. මාළුවෙක් ඉන්නවා මට බඩගින්න ඉන්නේ. මම කෑවා. හරිම කතුරු. අඩෝ ඩොල්ෆින් කෙනෙක් ඉන්නවා. අප්පා පිග්ලින් කෙනෙක්. අංගව ඊතල නැද්ද? යන්න. ඊතල තියෙනවා යාළුවනේ. මං ආසමනේ සතෙක් ඉන්නවා. මම මොකද්ද? මම වැඩිපුර මැරෙන සතෙක් ඉතින් එන්ටර් කරන මරන්නේ නැද්ද? what යාකෝ ඩයමන්ඩ් බ්ලොක් තියෙනවා. ඩයමන්ඩ් බ්ලොක් මට අදාළව නැහැ. ඉතින් මේ මුඩ් එක ඉතින් ඩයමන්ඩ් බ්ලොක් කියන්නේ මොනවද? අඩෝ මේ මොනවද මේ? ඔය අපි ප්ලේස් කරගෙන යන් අපිට අදාළ නැහැ ඒවා. අපි යන් ඉතින් උඩට නගමු කියන්නේ. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් subscribe කරන්න. මගේ සබ්ලා යාළුවනේ හෙන්නටම අඩුයි. ඔයගොල්ලෝ subscribe කරන්නේ නැහැ නේ. ඉතින් යාළුවනේ මම චුට්ටි වෙලාවකින් ඩයමන්ඩ් නාවර් ගේප් එක මටත් පුදුමයි. අඩෝ මේ කන්ද ඉවර වෙන්නේ නැද්ද යාළුවනේ? දැන් වීදුරු පාවිච්චි කරමු අපි. මොනවද බං මේගා? අඩෝ මේක හැවෙයිලා. සිරාවට. අදාළ කරගන්න නැතුව ඉමු. මගේ මට දැන් බ්ලොක් මයිනින් කරේ යාළුවනේ. මගේ අර ඉෆෙක්ට් එක ගිහිල්ලා ආයෙත් බ්ලොක් එකක් හම්බුණා. අඩෝ සිරාවට මට බ්ලොක් නදින් දැන්න. අයන් හම්බුණා. අයන් 3ක්. සිරාවට. අඩේ මේ මොකෙද්ද මේ එකම જાතිය උන්ගෙනවනේ. මට දැන් පික් එකක් තියෙනවා. ඒ පිකැක්ස් එකෙන් මම මයිනින් කරා කියලා මට. හොඳ මොකක් කර මයිනින් කරන්න ගන්න නැද්ද? මේක ඉන්චාර්ජ්මන්ට් වැඩි වුණාට. මම පල්ලෙහාට යන්න යාළුවනේ. පියඹා ආයනවා කාසී. අඩෝ බඩගින්න මැරෙන්න තියෙන්නේ නැද්ද දැන් නම්. කුකුල් මස් කෑල්ලක් කාලා කොහොම හරි ජීවත් වෙන්න ඕනේ යාළුවනේ. හරි ගොඩ. අඩෝ මේ ලයිට් ට්‍රයි කරන්න ඕනේ. මේ කොයිද මේ යන්නේ? ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න. මගේ සබ්ලා දැන් 400 ගන්න ළඟයි. ක්‍රිස්ටල් එක අම්මෝ මේක කොහොමද ඊක වෙදුන්නේ ගියන්කෝ බා අප්පා ඒකෙන් උඩ මෙජ්ජ බලහන්කෝ තවටින් ඉවරයි. දැන් ඔයගොල්ලෝ අර චූටි ලැග් එකක් හරි ඔයගොල්ලොන්ට පේනවා ඇති. පේනවද කියන මම දන්නේ නැහැ. ඒක මට දැනෙනවා ඒක. ඉතින් අරනේ ඒක වෙන්නේ මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකෙන් නැත්තම් මේ ෆෝන් එක පට්ට ස්මූත්. අඩෝ අය මොකෙද අර? මට ආයෙත් ඉෆෙක්ට් එකක් හම්බුනානේ බා. අයියෝ මන් දැන් මොකක් කර සීන් එකක් වෙලා තියෙනවා. යට ඉන්නවද එහෙම එකේ? එහෙම ඉන්නේ නෑ. අනේ ඉතින් අඩෝ එපා අනේ එපා ගහන්න එපා. යකෝ ගැහුවා නේද? බලහන් ඉතින් මරාගෙන මැරෙනවා. මේ මොනවද? හෙල්ත් රීජනරේටර් what is that? පොරවක් තියෙනවා. පොරේ මුට ගහමු. one tab ඉවරයි ඉතින් එන්චාර්ජ්මන්ට්. අනික මේක Java damage එක තියෙන යාළුවනේ. ඉතින් වටපිටාවේ සද්ද තියෙනවා නම් ගණන් ගන්න එපා. ඉතින් ගෙදර මං විතර නෙමෙයි ඉන්නේ. තුට්ට තේරුම් ගන්න. හරි. මං දන්නවා ඉතින් ඔයගොල්ලෝ මොනවද තිබ්බ මට බයින්නේ නැහැ කියලා. ඉතින් කමෙන්ට් කරන්න හරිද? බලලා නිකන් යන්න එපා කමෙන්ට් කරන්න. මම නැත්තම් පවුනේ. මම කමෙන්ට් බලන්න පට්ට මාසයි. ඒවලට රිප්ලයි කරන්න ඊටත් වඩා ආසයි. ඉතින් යාළුවා නීලකට ගේන්න ඕනේ ගේම් එක මෙව කරන්න දාන්න. ඉතින් සර්වර් වල ප්ලේ කරන්න ඕන නම් කියන්න. මම සර්වර් වල ප්ලේ කරන්න හිතාගෙන ඉන්නවා. සර්වර් ප්ලේ කරන්න යාළුවනේ දැනට බැරි වෙයි.
මොකද කාඩ් එකක් නැහැ. මම මේ චූටි YouTube පැකේජ් එකකින් තමයි මේ ඇවි ඉන්නේ. අඩෝ කරනවා කියන්නේ. උඩු ඔය හෙල්ත් රීජනරේටර් අවුලන්නේ. තියෙන නිසා ගන්නවා වැඩි වෙන්නේ. නියෝද මේ ස්පෝන්නේ. මේ මූමට වටිනවා. අඩේ වරේ. දැන් උමගේ පස්සෙන් නේ. අයන් පොරව කමුණ ඒක වටිනවා. අයන් පොරවට අපි මාරු. අයන් පොරව කෙසේ වෙතත් මම මේ කේක් ගෙඩියක් ගන්නවා. මොකද මට මේ කේක් ගෙඩියක් දෙන්නට වටිනවා. දැන් නම් ඉතින් රන් කියන්න තමයි තියෙන්නේ අලුනේ රෑ වේගෙන ඉන්නේ පේනවනේ. අර ඉෆෙක්ට් කාර්යය මට ඉෆෙක්ට් එකක් දුන්න නිසා තමයි ප්‍රශ්නේ. මේ උන්න බට ප්‍රදේශයේ අතරමං වෙලා ඉන්නේ මන්ද. කොහෙද බම්මේ මම යන්නේ කියලා මමවත් දන්නේ නැහැ නිකන්. ඉතින් යාළුවනේ මොකද්ද අනේ මම මොනවා කියනවද දන්නේ නැහැ. ඉතින් මම හෙඩ්සෙට් එකක් ළඟදිම ගන්නවා. එතකොට මගේ ශබ්ද ප්‍රශ්නේ නැති වෙනවා. ඔයගොල්ලෝට දැම්ම ශබ්ද ඇතිද දන්නේ නැහැ මට මදි. නිකන් ඇලන් කේස්සේ ලයියා වගේ ඉන්න ඕනේ ශබ්දෙට. what the ක්ලච් කරන්න අයිටම් එකක් තිබෙන්නේ. දැන් ඔයගොල්ලෝ කියන්න එපා එලයිටර් එකෙන් ක්ලච් කරන්න කියලා. එලයිටර් එකෙන් ඔය වගේ තැනකදී ක්ලච් කරන එක බෑ. කොහොම මේ යක්කු රෑ වෙලා නේ තියන්නේ. මම මේ කේක් ගෙඩිය ගත්ත මෙන්න මේ වගේ වෙලාවකට. ඔහම තිබ්බා. බලංකෝ කේක් ගෙඩියම කාලි ඉවර කරා. ඵලයන්. ඵලයන් යකෝ ඵලයන්. ඵලයන්. යකෝ උණ බට ගොඩ. උණ බට වසන්ත වගේ නිකන් සීන් එකක් තියෙනවා. පැන්තර්. අඩෝ පැන්තර්. කට බයද මම. ඉතින් යාළුවනේ වෙලාවකට මේකේ ටෝටම් මෙහෙම හම්බෙනවා. අඩෝ කේක් ගෙඩියක් තියෙනවා කේක් ගෙඩිය මම ඒ කේක් ගෙඩිය කාලෙන්න නැතක් කළා. අඩෝ මගේ උපන්දිනේද? අඩෝ එකේ ගෙඩිය ගන්න බෑද? සිරාට. මම යන්න. ඉතින් යාළුවනේ මගේ FOV එක දැන් අඩු වෙලා තියෙන අර දුන්නෙන් විතර නිසා. අනේ මන්ද මෙන්න මොකද්ද මේ? අනේ උඩින් මු සීට් එක මේකතු වෙලා ගන්නවා. මේ අයියේ මෙන්න මේ යක්කු මදිවට පෙරීදොත් වෙනවද කොහෙද දැන් නෑ යාළුවනේ අලි මදිවට කොටි අනේ කොටි මදිවලට අනේ මන්ද යාළුවනේ මමත් පිස්සු කෙලිනවා. යකෝ මුන්ට බයද මම මංගාව ෆුල් ඩයමන්ඩ් නාමර්. මොකද කියන්නේ යකෝ මේ ස්පෝන් උනත් ස්පෝන් වෙන්නේ මොන වගේ යකෙක්ද? හරි අර ඉෆෙක්ට් දෙන කාර්යය ආයෙත් ආවා. මචං මේ කියන්නේ ඔය ඉෆෙක්ට් දෙන කාර්යයේ අවසාන කියලා හිතා ගන්න. ඉතින් මොකෙන්ද මේට කියම්බා. මම ඉෆෙක්ට් දෙන කාර්යය අවදි ඉවර කරනවා යාළුවනේ. මේ ඇට හින්දිච්ච ටික ඇවිල්ලානේ යාළුවනේ. මම යන්න මේ මුන් එක්ක ඉන්න යාළුවෝ පියම්බා. නෑ පීනාලා යනවා යාළුවනේ. ඒ පීනාලා යනවා. ඒ වතුරට මට ගොඩක් හුස්ම ගත්තා කියන්නේ. චොට්ටක් හිටා මම මේකෙන් ප්‍රයෝජන අරගෙන වතුරේ යටම යනවා. අඩෝ හෙන යට කියන්නේ. ඉතින් මගේ අර ඔළුවේ තියෙන මේක නිසා යාළුවනේ හෙල්මට් එක නිසා තමයි මට ගොඩක් වෙලා හුස්ම ගන්න පුළුවන්. ඒකේ හම්බලා තියෙන ඉන්චල් මන් දන්න නිසා. මෙතනින් මට මේක කැඩුවොත් ගියා. මේක කඩන්න ඉතින් 60 පැයක් යනවනේ. අපි හෙල්මට් එක ටිකක් ගලවලා බලමු. හෙල්මට් එක ගලවන්න බෑනේ යාළුවනේ. ඒගොල්ලෝට මොකක්ද කියන්නේ? अंतिम होते एना सब्सक्राइब करना बाय।